කතා කරද්දී අර ඔයාලා දැනගන්න ඕන ලෝකේ දැන් මේ වගේ මිනිස්ටික ගිවිසුම් ගැන කතා බහ වෙන රටවල් මොනවද තියෙන්නේ කියන එක. ඔය P5+1 වගේ ඒවා න්‍යෂ්ටික ගිලටෙන කෙනකනේ ප්‍රධාන රටවල් පහක් එකතු වෙලා ඔය න්‍යෂ්ටික ගිලටෙන කියලා ගිවිසුමක් යනවා. අපි දන්නවා එතකොට මේ ඔකට අනිවාර්යයෙන් ඉරානය සම්බන්ධයි. චීනය ඇමරිකාව නේ ඒ රටවල් ටික සම්බන්ධයි මේ P5+ කියන ගිවිසුම බලන්න ඔයාලගේ ස්ටෙක් කළා. ඊට පස්සේ අපි දන්නවා න්‍යෂ්ටික කටයුතු වලදී ආයෙ අපි සම්බන්ධ වෙනවා දකුණු කොරියාවනේ. දකුණු කොරියාව. දැන් ඒතර ඇමරිකාව සහ සෞදි අරාබිය අතර ඓතිහාසික න්‍යෂ්ටික ගිවිසුමක් අත්සන් කළා තියෙනවා. රුසියාවෙත් තියෙන න්‍යෂ්ටික කාරණා. හරි. ඒතර මේක හෙඩ්ලයින් එක මතක තියාගන්න. මේක මොකක්ද කියලා චුට්ටක් හොයන්න මොන වගේ ගිවිසුමක්ද කියන එක සහ න්‍යෂ්ටික කාරණා එක ලෝකේ තියෙන රටවල් වල තියෙන தත්ත්වේ පොඩ්ඩක් හොයාගෙන යන්න වෙනවා. ඊට පස්සේ කියනවා මේ ඉන්දීය විදේශ ඇමති හා ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර විශේෂ හමුවක්. මේ අපිට ඉතාමත් වැදගත් පුංචිල දෙන්නෙක්. ඉන්දීය විදේශ ඇමති ජයසන් ඇමරිකාවේ රාජ්‍ය ලේකම්. එතකොට මේගොල්ලෝ හරිම වැදගත්. ඉන්දියාවත් චීනයත් ඇමරිකාවත් අපිව ග්‍රහණය කරගන්න තමයි බලන්නේ. අපිව අල්ලගන්න බලන්නේ එක එක ක්‍රමයකට. එතකොට මේ ඉන්දියාවේ විදේශ ඇමති ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ ඉන්න ජනාධිපතිනේ මේගොල්ලෝ හරි වැදගත් ලංකාව දිහා බලාගෙන ඉන්නේ. එතන මේ පුච්චලෝ කවුද කියන එක පොඩ්ඩක් අඳුර ගන්න. කවුද ඉන්දියාවේ විදේශ ඇමති ඉන්නේ? ඇමරිකා රාජ්‍ය ලේකම් කවුද ඉන්නේ? ඔය කාරණා චුට්ටක් බලන්න. හරි. හරි. මේ ටික මම කලින් දවසේ කියපු ටිකක්. රයිට් අපි එතකොට ওই ටිකත් එක්ක ඊළඟ දවසේදී හමු වෙමු. ওই පත්තරවල දාපු හෙඩ්ලයින්ස් ටිකත් එක තමයි මම සාකච්ඡා කරගෙන ගියේ. දැන් අමතර කාරණා ටිකක් මම කිව්වේ ටික ඔයාලා අනිවාර්යයෙන්ම ගෲප් එකේ සාකච්ඡා කළ යුතුයි. හරිනේ? හරි. එහෙමනම් මම නතර කරනවා. රෙකෝඩින් එක මම දාන්නම්. ඔයාලට ඒක බලන්න පුළුවන්. එතකොට මේ කරපු දේවල් සම්බන්ධව මට පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න. ඔයාලට මේක පැහැදිලි වුණාද? මේ කරන ක්‍රමවේදය හොඳයිද? දැන් අර මම කියන්නේ කටපාඩම් කරන ක්‍රමේ නම් යන්න එපා. තේරුමක් නැහැ. SLS වගේ විභාගයක් පොඩ දාන්න අමාරුයි වගේ ක්‍රමයකදී. මොකද මේක රචනා මාදලී විහුගත ලියන ඒවා. හරි හැමදේම තියෙනවනේ. කතාන්දරයක් වශයෙන් මතක තියාගන්න. හරිද? රයිට් එහෙමනම් අපි අද දවසේ නතර කරමු. පෞදුෂාණියක තමයි වෙන්න ඕනේ. දැන් අපි ඇත්තටම මේක කරන්නේ ක්ලාස් එකක් නෙවෙයිනේ. මම ඔයාලට පොඩි ගයිඩ්ලයින් එකක් දෙන්නේ මේ විභාගෙට වැඩ කරන්නේ කොහොමද කියන කාරණේ. ඉතින් මේ ටික මෙහෙම මුලින් ඉඳලා කරගෙන යන කට්ටිය සක්‍රියව ඉන්න අය වැඩ ටික කරන අයට මම හිතන්නේ ගොඩ දා ගන්න කිසිම අමාරුවක් වෙන්නේ නැහැ. මොකද අපි Zoom එක පවා Zoom වගේ ටෙක්නොලොජියක් එන්න කලින් පවා අපි 2017 අවුරුද්දේ අපේ හිටපු ළමයි කණ්ඩායම් එක්ක ඒ කාලේ අපි ඇත්තටම මේ කට්ටියක ඔන්ලයින් කතා කරගත්තේ මෙසෙන්ජර් ගෲප් වල. මම ඒකත් පෙන්නන්න මොටිවේෂන් එකක් විදියට. ඒකේ තමයි දැන් ඔය අපේ ඔය දැන් මගේ ගෲප් එකේ ඇඩ්මින් ඉන්නේ මේ දමිත් කුමාර කියන මල්ලි කෑගල්ලේ සහකාර පළාත් පාලන කොමසාරිස් දැනටත් මම හිතන්නේ ෂෙයා කරන දැනුම. ඒගොල්ලෝ එක්ක ඒ කියන්නේ ඒ අවුරුද්දේ තමයි මගේ ගොඩක් මේ SLS වලට ගියේ ගොඩක් අය. Zoom එක තිබෙත් නෑ ඒ කාලේ 2017 දී. මෙසේන්ජර් ගෲප් හරහා තමයි ඒගොල්ලෝ සාකච්ඡා කරලා මේ වැඩේ මෙහෙම ලස්සනට කරගෙන ගියේ. ඉතින් දිගටම අපි ඊට පස්සේ WhatsApp group එහෙම තමයි මේ ටික කතා කරගෙන ගියේ. හරි. ප්‍රසන්ටේෂන් එකක් නෑ මේකේ. රෙකෝඩින් එක තමයි බලන්න වෙන්නේ. හරි. රෙකෝඩින් කලින් ඒව දාලා ඇති. ගෲප් එකේ ඉන්න අයගෙන් ෆෝවර්ඩ් කරගන්න.
ප්‍රසන්ටේෂන් එකක් කියලා හැම කුලුවකට හදාගෙන මම නිවුස් එකනේ දාලා දෙන්නේ. නිවුස් එක දාලා මම ඒක එක්ස්ප්ලেইন එක තමයි කරන්නේ. සමහර කාරණා මම ඔයාලා ඉන්න WhatsApp group එකට මේ නිවුස් එකේ ආපු කාරණා ටික මුලින් දාපු එක දාලා තියෙනවා. එතකොට මම කරන්නේ නිවුස් හෙඩ්ලයින් ගත්ත හෙඩ්ලයින් එකත් එක්ක වටේ පිටේ තියෙන සීලම කාරණා ටික සාකච්ඡා කිරීමක් තමයි යන්නේ. very good නිලූපා. වැඩ ටික කරගෙන යන්න. ඊට පස්සේ මම ඔයාලට අර නෝට්බුක් එක පාවිච්චි කරලා වැඩ පහසුවෙන් කරන විදියක් කලින් දේශනාවකදී හඳුන්වා දුන්නේ. ඒකත් පාවිච්චි කරන්න. ඔය තියෙන පාස් පේපර්ස් නෝට්ස් ඔක්කොම ටික දාලා ඔයාලට සමරි විදියට ගන්න හැකියාව තියෙනවා. ඒක එතකොට ඉන්ෆෝග්‍රැෆික්ස් කියන ඒවා මයින්ඩ්ස් මැප්ස් වගේ ඒවා ප්‍රැක්ටිකලි කරන්න. දැන් මම උනත් මේ ප්‍රසන්ටේෂන් සමහර ඒවා ඉන්ෆෝග්‍රැෆික්ස් වලින් ගත්තා. සමහර ටොපික්ස් මට මයින්ඩ් මැප් විතර ගන්න පුළුවන්. හරි. රයිට්. හරි. එහෙනම් අපි අද දවසේ නතර කරමු.